හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ වෙනස්ම විදිහකට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් අල බැදුම් රෙසිපි එකක්. ඉතින් හැමදාම එකම විදිහට අල තෙල් දාලා හදලා එපා වෙලා නම් මේ ක්‍රමයට හදලා බලන්න. මේක හරිම රසයි. ඒ වගේම පොඩි වෙලාවක් ඇතුළත මේ අල බැදුම හදාගන්නත් පුළුවන්. එහෙනම් අපි බලමු මේ අල බැදුම හදාගන්න අපිට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. අවශ්‍ය අමුද්‍රව්‍ය මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට එතනත් බලන්න පුළුවන්. දැන් මම භාජනයක් ලිපේ තියලා ඒකට උළුහාල් තේ හැඳි කාලා, කුරුඳු කෑල්ලක්, කරාබු නැටි, මාදුරු ටිකක්, සූදුරු ටිකක්, ගම්මිරිස්සට තේ හැඳක්, කොත්තමල්ලියට තේ හැඳක්, ඒ වගේම වේලිච්ච මිරිස් කරල් පහක් එකතු කරනවා. දැන් විනාඩියක් දෙකක් මේ අමුද්‍රව්‍ය ටික හොඳට රත් කරගන්න ඕනේ. විනාඩි දෙකක් විතර අමුද්‍රව්‍ය ටික හොඳට රත් කරගත්තට පස්සේ ඒ ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න. ඒ ටික ග්‍රයින්ඩ් කරගත්තට පස්සේ පැනරේකින් මේ ටික හොඳට පෙරලා අරගන්න. හරි, දැන් මම ආපහු භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරනවා. තෙල් ටික රත් වුණාට පස්සේ ඉඟුරු සුදුලූණු පේස්ට් එකෙන් තේ හැන්දක් විතර එකතු කරගන්නවා. එකතු කරගෙන පොඩි වෙලාවක් ඒ ටික හොඳට කලවම් කරගන්න. හරි, දැන් මම තඹගත්ත අල ටික මේකට එකතු කරනවා. ඒ වගේම කරපිංචා, ලුණු කුඩු ටිකක්, කහ කුඩු ටිකක් එකතු කරගෙන විනාඩි 2-3ක් අල ටික මේ වගේ හොඳට කලවම් කරගන්න. ඒ ටික හොඳට කලවම් කරගත්තට පස්සේ ග්‍රයින්ඩ් කරගත්තු තුන පහ ටික මම දැන් එකතු කරනවා. ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන තුන පහ ටික හොඳට අල ටිකට මිශ්‍ර වෙනකම්ම මේ වගේ හොඳට විනාඩි කිහිපයක් කලවම් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මේ අල බැදුම හදනවා නම් තුන පහ ටික හරි ගානට එකතු කරගන්න. නැත්තම් මේ අල එකට තුන පහ වැඩි වුණොත් මේකේ රස වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා අරගන්න අල ග්‍රෑම් ප්‍රමාණයත් එක්ක තුන පහ ටිකක් ගානට එකතු කරන්න ඕනේ. ඔන්න හරි ගානට මම අල බැදුම හදාගෙන ඉවරයි. ඉතින් මේක ටිකක් සැරයි. ඔයා සැරට කන්න අකමැති නම් තුන පහ එක හදන වෙලාවට ගම්මිරිස් කුඩු, වේලිච්ච මිරිස් ප්‍රමාණය අඩු කරගන්න. ඉතින් මේක ඇත්තටම හරිම රසයි. වැඩි නැතුව හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන් අල බැදුමක්. ඔයාලත් මේක හදලා බැලුවොත් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් නැවතත් මේ වගේ රෙසිපි එකකින් ඉක්මනටම හමු වෙමු. ඔයාලට සුබ දවසක්.